OLS විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවසායකත්වය පිළිබඳ විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන්නට පුළුවන් විශ්වවිද්‍යාලය. ජාතික සම්පත්වලට අගය එකතු කිරීමේ විශිෂ්ටතා කේන්ද්‍රයක් ලෙස මෙම විශ්වවිද්‍යාලය ප්‍රසිද්ධියක් දක්වනවා. මෙම විශ්වවිද්‍යාලයේ තියෙන ඉතාම වැදගත්ම උපාධියක් තමයි Bachelor of Science Honours in Science and Technology කියන උපාධි පාඨමාලාව. මෙම උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාලයේ තිබෙන ව්‍යවහාරික විද්‍යාපීඨය එහෙම නැත්නම් Applied Science Faculty තුල වසර 4ක පූර්ණ කාලීන උපාධියක් ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න පුළුවන්. දස්පැයට භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අවම සාමාර්ථ 3ක් ලබාගත් ඕනෑම අයෙකුට මෙම උපාධි පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. කඩියම ලකුණු අනුව උපාධි පාඨමාලාව සඳහා 101ක සිසුන් ප්‍රමාණයක් වාර්ෂිකව බඳවා ගැනීම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම කාර්මික ඉල්ලුමට සරිලන පරිදි ඒ කියන්නේ විවිධ ශේෂ්ත්‍රවල ඉල්ලුමට සරිලන විදියට නැත්නම් කාර්මික ශේෂ්ත්‍රයේ ව්‍යවසායකත්ව ශේෂ්ත්‍රයේ සරිලන විදියට තමයි මේ උපාධි පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. වසර 2ක් අවසානයේ එහෙම නැත්නම් 3 වෙනි වසර ආරම්භයේදී මෙම උපාධි පාඨමාලාව යටතේ විශේෂීකරණ ශේෂ්ත්‍රයක් යටතේ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන විශේෂීකරණ ශේෂ්ත්‍ර 3ක් තියෙනවා. එකක් තමයි food engineering and bioprocess technology, අනිත් එක material science and technology සහ අනිත් එක mechatronic කියන විශේෂීකරණ ශේෂ්ත්‍ර 3 තමයි ඒ. මෙම ශේෂ්ත්‍ර තුනෙන් ඕනම එකක් ඉදිරි අවුරුදු 2 අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට එක තෝරා ගැනීම සඳහා ඔබගේ කැමැත්ත වගේම මුල් අවුරුදු 2 තුල ඔබ ලබා ගන්නා ලකුණු වල තත්ත්වයන් යොදාගෙන අදාළ තෝරා ගැනීම සිදු කරන්න සිදු වෙනවා. ඒ වගේම මේ උපාධි පාඨමාලාව යටතේ අවසාන වසරේදී ප්‍රායෝගික පුහුණුවක් සහ ඒ කියන්නේ කාර්මික පුහුණුවක් සහ පර්යේෂණ ව්‍යාපෘති ඉදිරිපත් කරන්න. ඒක මේ උපාධි පාඨමාලාවේදී ඉතාම විශේෂ ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේ මේ උපාධි පාඨමාලාව තුළ අර විශේෂීකරණ ශේෂ්ත්‍රය යටතේ පවතින රැකියා අවස්ථා බොහොමයි. ඒ රැකියා අවස්ථා විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ වීදී පවතී. විශේෂයෙන්ම ගත්තොත් food engineering and bioprocess technology විශේෂීකරණ ශේෂ්ත්‍රය යටතේ ආහාර තත්ත්ව පාලනය සහ ආහාර තත්ත්ව පාලන සහතික කිරීමේ නිලධාරී කියන්නේ quality assurance, quality controller, ඊළඟට නිෂ්පාදන සංවර්ධන විද්‍යාඥයින්, ජෛව තාක්ෂණවේදී, ක්‍රියාකාරී ඉංජිනේරුවරු, ආහාර ආරක්ෂක කළමනාකරුවන්, food safety managers ලා, කාර්මික ක්‍රියාවලික කළමනාකරු කියන්නේ industrial process managers ලා, ඒ වගේ රැකියා විශාල ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රයේ ඔස්සේ දෙක ගන්න පුළුවන්. ද්‍රව්‍ය විද්‍යාව නැත්නම් material science and technology මේ ශේෂ්ත්‍රය යටතේ ද්‍රව්‍ය පරීක්ෂණ විද්‍යාව material research science ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවල production engineer, process engineer, ඒ වගේම තත්ත්ව සහතික කරන විද්‍යාඥයින් quality assurance scientist, ඒ වගේම නව ද්‍රව්‍ය සංවර්ධන විශේෂඥ new material development specialist, material testing lab analyst, ද්‍රව්‍ය පරීක්ෂණ විද්‍යාගාර විශ්ලේෂකවරුන්, මේ වගේ අර වෘත්තීමේ මට ඉතා හොඳ රැකියා අවස්ථා සංඛ්‍යාවක් ශේෂ්ත්‍රවල තිබෙනවා. මෙකාට්‍රොනික් ගත්තොත් මෙකාට්‍රොනික් එකේ රැකියා තියෙනවා ස්වයංක්‍රීයකරණ ඉංජිනේරු, ඔටෝමේෂන් ඉංජිනේර, ඊළඟට පද්ධති නිර්මාණ හෝ පාලන ඉංජිනේරුවරුන්, සිස්ටම් ඩිසයිනර්ස්, කන්ට්‍රෝල් ඉංජිනේර, ප්‍රොජෙක්ට් ඉංජිනේර, ඊළඟට ඉන්ඩස්ට්‍රියල් මේන්ටනන්ස් ඉංජිනේර්ස්, රොබෝටික් ටෙක්නීෂියන්, ප්‍රෝග්‍රෑමර්, මේ වගේ ඉතාම හොඳ ලෝකේ ඉතාම කියන්නේ ලංකාව විතරක් නෙවෙයි බොහෝ දුරට විදේශ රටවල වල වැඩි ඉල්ලුමක් තියෙන රැකියා අවස්ථා බොහොමයක් මේ උපාධි පාඨමාලාව ලබා ගැනීම අනතුරුව ඔබට දැරීමේ හැකියාව තියෙනවා. හිමිම ඒ වගේම උසස් අධ්‍යාපනය කියන්නේ බලාපොරොත්තු වෙන උසස් PhD එහෙම නැත්නම් මාස්ටර් උපාධිය ලබා ගැනීම හැකියාවත් මේ ශේෂ්ත්‍ර ඔස්සේ ඉදිරියට යාමෙන් ඉතාම
මේ ශේෂස ඉදිරිට යාම ඔබට පහසුවෙන් ලබාගන්න පුළුව